අයියෝ මම හදන්නේ නැද්ද? සුපර් ගෝ. guys ආඩ කොහොමද අද මගේ බර්ත්ඩේ එක. ඉතින් ඔයාලත් එක්ක මට හිතුණා එළියට යන්න. ඉතින් බර්ත්ඩේ කියලා වැඩි විශේෂ දෙයක් කරන්නේ නැහැ. හැබැයි යාළුවත් එක්ක පල්ලියට ගිහින් එළිය මොන හරි කාලා ස්කූල් යනවා කියලා හිතුවා. ඉතින් බලමු අද මම දවස ගෙවන්නේ කොහොමද කියලා. යා guys මම බස් එකෙන් බහලා අමීෂා නගන් ඉන්නේ. අනේ ඉතින් මම පැයක් පාරේ තිබ්බා. හරියටම 12:34යි දැන්වලා පැයක් පාරේ තිබ්බා. හරිම සතුටුයි. හැමදාම පාරේ තියනවාමයි. Thank you. මම වීඩියෝ කොන් කරන් හිටියේ මම හිතුවා පම් එකට යන්න බිත්තර ගන්න තමයි. Thank you අනේ. කොහෙද යන්නේ දැන්? දැන් යනවා පල්ලියක්. හම්මෝ මං සිරාට විදිහේ බිත්තර ගන්න යන්නේ පම් එකට කියලා මම නෝ පම් එකට මොකටද යන්නේ? ස්මර් අවිෂ මල්ලයක් දුන්නා. දැන් අපි දෙන පල්ලිය යනවා. guys අපි මල්ලයක් ගන්නවා පල්ලිය යන්න. අපි දැන් යම් පල්ලියට. Thank you. Gracias. Ciao. Mal bugis de. Mama කරන්නේ ඒක තමයි. දැන් guys අපි යන්න හදන්නේ කන්න. කොහොමරි මම තමයි බිරියානි කඩේ හොයාගත්තේ. රහයි හොයාගත්තේ කියන්නේ ඉතින් ඔයා ගිහපු ඉඳන් අපි දැන් දන්නේ. ඒ බිරියානි කඩේ බිරියානි රහයි. මම මාර ආසයි බිරියානි කන්න. ඉතින් තාම මේකුත් තියෙනවා. මේ ඉතින් මගේ උපන්දිනේට මම ආස කෑමක් කන්න එපා. හැමදාම මැකුයි KFC කන හින්දා අපි බිරියානි කන්න යනවා. guys මම හදපු බිරියානි එක වගේමයි. මේ අනල බලපන් දුම්ගේ. බඩි guys මම යනවා වැඩේ පටන් ගන්න. අපිට පිගන් දෙයක් දුන්නේ හරි නරකයි. es කාලා හම්බෙමු. මොකද මට මාර බඩගිනේ. ඉස්කෝලේ යනවා මම ඉන්නේ. එක පීරියඩ් එකක් පහුවලා තමයි යන්නේ. මොකද පරක් වුණා කාලා ආවිලා ඔක්කොම කරලා ඉවර වෙද්දි ඉතින් මම දැන් මල්ල ගත්තරන් යන්නේ. අයියෝ මම ලැජ්ජයි මල්ල කරන් යන්නේ. කමන්න. හැමදාම මල්ල අරන් යන්නේ නැහැ ඉස්කෝලේට. මම දන්නේ නැහැ ඉස්කෝලේ ඇතුලේ මට වීඩියෝස් ගන්න පුළුවන් වෙයිද කියලා. මොකද අපිට ෆෝන් තියාගන්න දෙන්නේ නැහැ. අපෙන් ෆෝන් ගන්නවා. හැබැයි මම ෆෝන් එක තියාගන්න වෙලාවට මම තියාගන්නවා. පොඩ්ඩක් අද නම් ප්‍රොෆ් කෙනෙක් හිටියත් ටීචර් කෙනෙක් හිටියත් තියාගන්න නැහැ දෙනවා. බලමු නැත්තම් ඉස්කෝලේ ඉවර වෙලා Ragazzi, siete pronti? 1, 2, vai. Aspetta. C'ero proprio. Devo dire, aspetta, la pronuncia. Raga, 1, 2, 3, vai. Hi guys. ආද මගේ බර්ත්ඩේ පාටි එක කරනවා. ආසාවෙන් හිටපු හින්දා ඕගනයිස් කරා චුටියට. ඉතින් අද දවසම උయ్యాලා කරලා ඔක්කොම ඕගනයිස් කරලා තියෙන්නේ. අපි බලමු කොහොමද පාටි ගන්න කියලා. ඔයාලට මතකද මම හොරෙන් කරනවා. මම ඉතින් අදත් හොරෙන් කරනවා. හොර වැඩක් තියෙනවා නයික බුලිකත් අපේ අක්කා. හීනයක් නොවනා තැනක නුඹ ආදරේ සඟවා
අනේ මොනේ කරන්නේ තාත්තා මට බොන්න පොතේ ඔයා චොක්ලට් ටික ගන්න. Mandorle, grazie. Dubai chocolate am roast bar. Grazie. Come carine. ආයෙත් නෑ. දැන් ඉතින් වාර්තාව වීඩියෝ කරන්න ඉන්නේ කොහොමද මේ කරන්නේ කියලා. ලංකාවට ගියාම එන්න. පපුවන් නෑ වගේ හැසිරෙන්න එපා මකෝක හදන්න පැය ගානක් ගියා. අයිස මචං බෑට්සි ඕ. ඔය 20 කරවලා ගනි. ඔය 20 කරවලා ගනි. 20 කරවලා. අනේ අර බල. මාකේ කොක්ස්. ගර්ල්ද කොයිද? ෂූස් ගන්න. ෂූස් මේ වගේ නීට් එකට කපන්න ඕනේ. බර්ත්ඩේ එක අර කේක් එක එපා. අඩි අර හිල්ලලා. මේ වක් කරන්. මේ මම මේ ඔන්න එහෙනම් ඔයාලට පත කෑලි කපලා දෙන්න මේ වගේ කවුරුත් කේක් දෙන්නේ නැහැ. හරි හරි. කාපන් හොඳට. මම පන්දිවේ. මේ තමයි බර්ත්ඩේ බොයි. හැපි බර්ත්ඩේ. thank you. හැපි බර්ත්ඩේ. පොඩ්ඩක් මේ කපද්දි කේක් මට සිරි ඇඟ ඉවරයිනේ. සතුන්ට ඔය කපන්න. අනේ මේ කේක් කෑල්ල කවුරු හරි කන්න මට දැන් කන්න බෑ. ඔය දැන් ඉල්ලලා ඉතින් බොරුවට කන්න බෑ. කන්නකොත් එපා. කන්නකො මැනික. මම හැපෙන්නේ නැද්ද? සුපර් ගුල්. හැපෙනවා හපපන්. අවුලක් නැහැ. 10යි. කේක් එක කොහමද? අවුලක් නැහැ 10යි. අවුලක් නෑ රහයි මෙලෝ රහක් නෑ. සඳරි කොහමද කේක් එක? මේ තමයි කේක් එක තමයි හදාගන්නේ කැතයි නේද? ඉතින් ඔබ හදන්න බැහැ මම මේ පදලා දෙනවානේ. ඔය බෝ කන්න එපා බෝ කන්න බෑ. බෝ කන්න බෑ මචං. බයි අයිසින් ගන්න එපා. සීනිකා. කොටයි බං. උඩ දිය වැඩියා ඒත් කවුද? ඔයලත් කන්න හදන. අපේ ගෙදර කම්පල්සි කනවත් එක්ක මේ බ්ලොග් එක වලකද? පාලයා. අනේ මගේ කිස්සම බලන්නකෝ. මගේද? දේ. අපේ අම්මා ඔයාට. මල්ලේ ගස්සනවා. අනේ එහෙම කරන්නේ. මට වැඩි කියන්නේ දැන් එදිරි සාවිත සුවඳින්නේ. අනේ ගහන්න එපා ඉතින්. කොබා? අපට බරි වරද? සුරයිද? බැලේ තේමා? සුරයිද? සුරයි කාඩි මගේ රෝමා. බෑලේ අම්මා. මට කියනවා මොන අවුලක් මගේ උඩ perfume එක. කවන්නේ දුන්නේ? ඔව් ආලු. ඒකත් රෝමා. තාත්තේ ඒකත් රෝමා. ඒකමයි. නෑ වෙනස් ගන්නකො. ඒක සුවඳ එන්නේ නෑ. මෙරිසාව මට දැනුන්නේ නෑ. සුවඳයි. අයිස්ක්‍රීම් නෑ කියපන්. සාජිලගේ මේක සෙට් එකයි.
කමන්නේ උඹලා මම කඩ හිටවන්නේ කතායි කියලා වගේ. අයියෝ අනිත් නහයන්ට මම අම්මා ගියා දැන් බලන්න හයිස් නෑ යාළුවෝ දෙන්නයි දෙන්නේ මගේ කඩ හින්දා. ඇත්තම සෙට් වලට ආසයි. එහෙම ඇවිල්ලා ඔක්කොම සෙට් එක ඉවර කරලා ගියේ. දැන් මම තිබ්බ සෙට් චාර්ජ් එක හතරක් ගන්න. දැන් ඇවිල්ලා ඔක්කොම ගහ ගන්නවා. ස්පාසිලෝන් එකෙන් ආවා. ෆ්‍රැන්චයිස්කට ෆ්‍රැන්චයිස්කට දෙකේ ලංකාවේ මං පළවෙනි වතාවට ස්පාසිලෝන් එක ගැන මම හොඳට මං දන්නේ නැහැ ස්පාසිලෝන් එක. ස්පාසිලෝන් එක ගැන දන්නේ නැහැ. ඕක ගයන් නෑ මේක අරහා මං දන්නේ නැහැ මං කියවලා බලන්නේ. අනේ මොනාදේ ලොක්තරයි මට දෙන්නේ මම ඉතල මේක කරනවා. අනේ මට සුවරෙන්නේ නැහැ නේ මේක ෆෝන් එක හරිද ගාලින්ග ඔක්කොම එළියට මට මේක සබන් කඩයක් ඒක තේරුණා මේක බඩ් ලෝෂන් එක හරි ඉතින් ඉංග්‍රීසි වලින් කියවල මට තේරු ගන්න පුළුවන් මේක ෂවර් ජෙල් එක මේක හෑන්ඩ් ක්‍රීම් එක මේක පර්ෆියුම් එක ස්පාසන් එකේ මේරෙන්ජර් සුවඳයි මේක ස්පාසන් එකේ මේක old one range සුවඳයි old one range සුවඳයි මේක මම හිතන්නේ මේ එන්නේ grazie Franci මේ ඔක්සිරේටෝ කරන්නේ girls have the balance of a ස්පාසන් එකේ මට එක්ස්ට්‍රා ගියන් කරගන්න ස්පාසන් එකේ පරිගණා පර්ෆියුම් එකේ අය සීරියස්ලි වලවත් අනේ මට බෑස් ඔයා තමයි හෙන හැමෝටම කියලා තියෙන්නේ ආජනටද කිව්වේ ආනේ ඒක නේ කියුට් ඒක ලස්සනයි Sarpa? ඒක ලස්සනයි කොහොම කාසිනේ අතර අද්දයි තාලේ කොහෙවත් guys මට හොඳටම අමාරුයි මට උණ උඩරට ලන්නා තිස්සන වන්දන්නේ මගේ ළමයාට උණ හේතුවක් නොවනා දිනක මහාද ඉකි බිඳලා ගෙවුණු අතීතෙක නුඹේ කතා ඇසෙනවා මෙදා Bye.